එන්නකො ඉරිද දවස් අපි මොකද කරේ කියලා බලන්න. ඔන්න ඔතන එහා පැත්තෙන් විදුලි වේගෙන් දුවගෙන යන්නේ අපේ අකිත් කොල්ලා තමයි. එයාට කොච්චර එපා කිව්වත් අහන්නේ නැහැ. දුවන එකම තමයි වැඩේ. ඉතින් මට ගොඩක් කම්ප්ලේන් ඇවිල්ලා තියෙන මේ දවස්වල එයා දුවනවා කියලා. ඉතින් එයාට දුවන්න කොච්චර එපා කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අපි උදේම මාලිගාවට ගියා. අපි චූටි මැණිකට ඇවිදගෙන යන්න පොඩි chance එකක් ඇවිල්ලා තියෙනවා. හරිම සතුටින් ඇවිදගෙන යනවා. මේ බලන්නකෝ යාගේ මූණ කොයිතරම් සතුටින්ද එයා දුවගෙන ඇවිදගෙන යන්නේ කියලා තාත්ති එක්ක. ඇත්තටම මටත් පොඩි බ්‍රේක් එකක් ඕන වෙලා තිබ්බා. මම මාර වැඩ තොගයක් කරන අම්ම කෙනෙක් මෙහෙම හිටියට මට පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙලා තිබ්බ. ඉතින් හස්බන්ඩ් කිව්වා යන්න ලෑස්ති වෙන්න අපි පොඩ්ඩක් ඇවිදලා කරලා එමු කියලා. ඉතින් අපි ඉස්සරෝම මාලිගාවට යන්න ප්ලෑන් කරගෙන හිටියේ නෑ. ඉතින් උදේම ආව නිසා අපි හිතුවා මාලිගාවට ගියා නම් හරි කියලා. ඉතින් ඔයාලා අපි කවුරුත් යන්න ආස ලස්සන තැනක් තමයි මේක. වැඩේ කියන්නේ ටිකක් අවුස්සරයි මේ දවස් ටිකේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් උදින් ආවත් අමාරුයි අවුව දරාගෙන නම් ඉන්න. හැමදාම මේ පඩිපල්වලින් නැගලා යති මට හිතෙනවා ඉතින් එක කාලවලට එක කට්ටියත් එක්ක තමයි මෙතනින් නැගලා කරලා ගියේ. ඉතින් ඉස්සරවම අම්මයි තාත්තයි එක්ක අම්මගේ පවුලේ කට්ටියත් එක්ක මල්ලිත් එක්ක ඊට පස්සේ මගේ යාළුවොත් එක්ක ඊට පස්සේ හස්බන්ඩ්ුයි මායි විතරක් ආවා. ඊට පස්සේ හස්බන්ඩ්ුයි මායි යකි පැටියයි විතරක් ආවා. දැන් නංගි බබාවත් අරගෙන අපි යන තැන යනවා. ඉතින් ජීවිතේ වෙනස් වෙලා තියෙන තරම් ඉතින් මට හිතෙනවා අපිත් ඉක්මනට වයසට ගිහිල්ලා කියලා. ඉතින් අපි මෙහෙම චුට්ටක් වාඩි වෙලා හිටියා. රස්නෙත් වැඩි නිසා පොඩි දෙන්නටම වතුර බොන්න ඕන වෙලා තිබ්බා. ඉතින් ඒ දෙන්න වතුර ටිකක් බොනකන් අපි චුට්ටක් නිදහසේ වාඩි වෙලා හිටියා. ඊට පස්සේ බලන්නකො මේ කපුටු යාළුවා එක වර්ග කෝටු අරගෙන ඒවා පොඩ්ඩක් චෙක් කරලා බලලා ආයෙ බිමට දානවා. මම ගොඩක් වෙලා බලන් හිටියා. එක ඒවා චෙක් කරනවා. ඊට පස්සේ මේ පැවරවුමට ගියාට පස්සේ නිතරම දකින්න ඉන්න කෙනෙක් තමයි මෙයා. ඉතින් එයාට අපි සල්ලි දීලා ටටා බායි කියලා ආපහු යන්න ආවා. ඊට පස්සේ අද මට මේ ලස්සන මල් කඩේ හම්බුණා. මම මේක වීඩියෝ කර ඉඳලා ටික වෙලාවකට පස්සේ තමයි දැක්කේ මේකේ ගහලා තියෙන වීඩියෝ කරන්න එපා කියලා. ඉතින් මම ඒකින් අර කොළවැල් තියෙන්නේ. අන්න ඒවා දෙකක් ගත්තා. මම ඊට කලින් AliExpress එකකින් ඔන්ලයින් ඕඩර් කරලා ගත්තේ ඔය වගේක් තිබ්බා. දැන් ඒවා පරණයි. ඊට පස්සේ මට එතනින් අඩුවට හම්බුණා. ඒකෙන් ගත්තා. ඊට පස්සේ අපි KCC එකට ගියා. ඊට පස්සේ මේ අපි බබාට මේ මොකක්ද එකක්ද මන් දන්නේ නැහැ. මෙන්න මේකේ පොඩි රයිඩ් එකක් යන්න ඕනි කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් එයයි හස්බන්ඩ්ුයි දෙන්නත් එක්ක එකතු වෙලා ඒකින් රවුමක් යන්න ලෑස්ති වුණා. ඉතින් බබා හිටපු නිසා මට යන්න බැරි වුණා. මම පැත්තකටලා බලාගෙන හිටියා. මට ඉතින් ආයෙ තනියම ඒ දෙන්න නැතුව වෙන කාත් එක්ක යන්නත් බෑ කියලා හිතුණා. ඉතින් මං ඒගොල්ලෝ ඒකට ගිහිල්ලා ඉන්නේ කොහොමද කියලා බලාගෙන හිටියා. ඉතින් මං හිතුවේ මේ අපේ අකී බබා බය වෙයි කියලා. සාමාන්‍යයෙන් අර 3D වගේනේ පේන්නේ ඕකෙන්. ඉතින් හරියට ළඟ ඉන්නවා වගේ. ඉතින් මට බබා කියනවා ඩයිනෝසරස්ලා හිටියලු ඒගොල්ලෝ මැරුණලු. ඉතින් මං හිතුවේ ඇත්තටම බය වෙයි කියලා. හස්බන්ඩ් බබාගේ අත අල්ලගෙන හිටියත් බබා නම් කිසි ප්‍රශ්නයක් නැතුව බය නැතුව බලාගෙන හිටියා. මේ එකපාරක් එයාවේ මේක උඩට කළත් බැලුවා. මං හිතුවා බයයිද කියලා. නෑ බය නෑ කියලා කිව්වා. ඉතින් මං හිතන්නේ ඒකට එයා හරි ආස වුණා. ඉතින් එයාගේ සතුට තමයි අපිත් සතුට. ඊට පස්සේ අපි ටොයි මැෂින් එක try කරා. හස්බන්ඩ් මෙතනට ආවොත් අනිවාර්යෙන් උතනින් soft toy එකක් අපිට අරගෙන දෙනවා. මීට කලින් නම් අරන් දෙනවා. අද එයා ටිකක් මේ යාට හදිස්සි වෙලා ඉක්මනට යන්කී කීටු නිසාද මන් දන්නේ. එයා වැඩි උවමනාවෙන් නෙවෙයි ගන්න try කරේ. ඉතින් ඒක නිසා අපිට එකක්වත් ගන්න බැරි වුණා. දුකින් වුණත් ඉතින් එතනින් ආපහු එන්න වුණා.
හයි මින් ඉන්නේ අපි දෙන්න. ඇත්තටම සමහරක් වෙලාවට කැමරා එකක් අල්ලගෙන මෙහෙම ෆෝන් එකක් අල්ලගෙන ගියාම කට්ටිය හැමෙන් බලනවා. ඒකට ඉතින් මම ටිකක් ලැජ්ජා වගේ ඉතින් මම එතකොට මේ ෂේප් එකේ රෙකෝඩ් කරන එක නවත්තලා දානවා. ඊට පස්සේ මේ KCC එකේ ඉස්සරහම දාලා තියෙනවා මෙන්න මෙහෙම තමයි ඉස්සරහට නුවර පාරවල් තියෙන්නේ කියලා. ඉතින් හරිම ලස්සනයි මේ විදිහට දියුණු වෙනවා බලන්න. ඉතින් අපිත් හරි ආසයි. අපිත් ආසයි අලුත් දේවල් වලට අලුත් විදිහට අප්ඩේට් වෙනවට. මෙතන කට්ටිය ගොඩ හිටියා. මම දන්නේ vlogs කරන අයද මම දන්නේ කැමරා අරගෙන එක විදිහට ෆෝන්ස් අරගෙන එක විදිහට වීඩියෝ කරනවා. ඉතින් මේක දැක්කම නම් හරි ආස හිතෙනවා ඉස්සරහට මේ වගේ නුවර තියෙයි කියලා හිතනවා. ඊට පස්සේ අපි ආවා මොනවා හරි බොන්න කියලා. අපි සාමාන්‍යයෙන් මෙතනට නිතරම එන තැනක් ඒ නිසා පුරුදු වෙලා තියෙන මෙතනට එනවා. මෙයා නම් ගත්තේ මේ තඩි මිල්ක් ෂේක් එක. ඇත්තටම මෙයාට ඕක බොන්න බැරි වුණා. ඊට පස්සේ මට දුන්නා. ඒක මටත් අන්තිමේට බොන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් ආපහු අපරාධ ඒක තියලා අපි එන්න ආවා. ඉතින් ඔන්නම තමයි අපේ ඊද දවස ගත වුණේ. ඉතින් තව තැන්වල අපි ගියා. තව දේවල් කරා. හැබැයි ඉතින් රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් එකේ බැටරි ලෝ වෙච්ච නිසා. ඉතින් ආයෙ දවසක දිග වීඩියෝ එකක් අරගෙන එනකන් දැනට මම ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.